හායි යාළුවනේ කොහොමද? ඔයා හිතන්නේ ඔයාගේ සල්ලි ප්‍රශ්න ටික කොහොමද විසඳගන්නේ කියලාද? හැමෝටම තියෙනවා සල්ලි ප්‍රශ්න. සල්ලි ප්‍රශ්න නැති කෙනෙක් නැහැ. සල්ලි කියන දේ මේනවා ආය යනවා. ආයනවා ආය යනවා. ඒ කියන්නේ සල්ලි ලැබෙනවා වියදම් වෙනවා. කොහොම තමයි ජීවිතේ හැමෝගෙම. ඉතින් මගේ channel එකෙන් මම කතා කරන්නේ පෝසත් වීමේ රහස් ගැන. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එකත් එක්ක එකතු වෙන්න පෝසත් වීමේ රහස් ගැන සැඟවුණු රහස් දැනගන්න. හැම දෙයකම තියෙනවා සැඟවුණු රහස්. ඉතින් මගේ channel එකෙන් මම කතා කරන්නේ සැඟවුණු රහස් ගැන. ඉතින් යාළුවනේ අපි හැමෝම කැමති පෝසත් ජීවිතයක් ගත කරන්න. කොහොමද පෝසත් වෙන්නේ? ඒක ගොඩාක් අමාරු දෙයක් කියලා තමයි හැමෝම හිතාගෙන ඉන්නේ. ඉතින් පෝසත් වෙන්න සැඟවුණු රහස් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපේ මේ මයින්ඩ් එක. අපේ මේ මයින්ඩ් එක අපි හොඳයි නම් අපි හොඳ ධනාත්මක තීරණ ගන්නවා නම් අපිට හැම වෙලෙම ධනාත්මක දේවල් තමයි ලැබෙන්නේ. තේරුණාද? ඉතින් පෝසත් වෙන්න අපේ එකටම මයින්ඩ් එක තමයි අපි හදා ගන්න ඕනේ. ඒ වගේම අපේ වචන, අපි කතා කරන වචන. ඉතින් මේ දෙක අපි හදා ගන්නවා නම් අපිට පුළුවනි ඉක්මනටම පෝසත් ජීවිතයක් උරුම කරගන්න. තේරුණාද? ඒ කියන්නේ අපි හිතන්න ඕනේ අපේ මනසින් මම දැන් දුප්පතෙක් නෙවෙයි. මම දැන් පෝසතෙක්. හරිද? එතකොට අපි මේ කටින් කියන්න ඕනි ඒ වචන කියන්න ඕනි. හරිද? ඒ වගේම අපි කියන්න ඕනි මට සල්ලි ප්‍රශ්න නැහැ. හරිද? මට හැමදේම ලැබෙනවා. අන්න ඒ වගේ ධනාත්මක දේවල් තමයි අපි කියන්නේ. නැතුව දුප්පත් මානසිකත්වයකින් ඉන්න එපා. තේරුණාද? අයියෝ මට සල්ලි නෑනේ. මට අරක කරගන්න බෑනේ. මට මේක කරගන්න බෑනේ. මට මෙහෙම ප්‍රශ්න තියෙනවා. මට සල්ලි ප්‍රශ්න. මට ඕවා කරන්න බෑ. මට මේවා කරන්න බෑ. ඉතින් අන්න ඒ වගේ දේවල් අපි කියන්න හොඳ නැහැ. තේරුණාද? ඉතින් මමත් ඒ වගේ දේවල් කියලා තියෙනවා. මේ ඕවා කරන්න අපිට කොහෙද සල්ලි? අපිට ඕවා කරන්න සල්ලි නැහනේ. අන්න ඒ වගේ දේවල් අපි කියනවා. තේරුණාද? ඉතින් පෝසත් වෙන්න නම් ආසයි නම් ඉතින් හැමෝම ආසයි. ඉතින් මේ රහස හොඳින් මතක තියාගන්න, හොඳින් වටහා ගන්න. අනිවාර්යෙන්ම හැම වෙලේම කියන්න නැහැ මට සල්ලි එනවා, මට සල්ලි තියෙනවා, මම මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්නවා, මම හැම බාධකයක්ම ජය ගන්නවා. ඒ වගේ ධනාත්මක සිතුවිලි ඔයා තුළ තියෙනවානේ. එතකොට තමයි ඔයාගේ මයින්ඩ් එක ඔයාට කියන්නේ ඔයාට පුළුවන් පෝසත් ඔයාට හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන් කියලා. තේරුණාද? එතකොට අපි ඒකටම හදා ගන්න ඕනේ අපේ මයින්ඩ් එක. එතකොට පෝසත්කමේ ආත්මයක් තියෙනවානේ ඔයාට. තේරුණාද? පෝසත්කමේ ආත්මයක්. හරිද? මේ පෝසත්කමේ ආත්මයක් තියනවා නම් හැම වෙලේම hinaලා සතුටින් ඉන්න හදනවා නම් එන හැම ප්‍රශ්නයක්ම ඔයාට විසඳ ගන්න පුළුවන්. තේරුණාද? එතකොට හැම වෙලේම මේ වචන සල්ලි නෑ මේ දේ කරගන්න මට සල්ලි නෑ, අර දේ කරගන්න මට සල්ලි නෑ. එහෙම හිතන්න එපා. තේරුණාද? මම හීනයක් දැක්කා. හරිද? මම හීනයක් දැක්කා. මේ හීනේදී මට හීනෙන් කිව්වා මට හැම ප්‍රශ්නයක්ම විසඳගන්න ලැබෙනවා කියලා. තේරුණාද? එතකොට මම ඔයගලන්ට කියන්නේ ඒකයි. අපේ ජීවිතේ අපිට එන හැම ප්‍රශ්නයක්ම හැම අඩුපාඩුවක්ම අපි හදා ගන්න ඕනේ. තේරුණාද? ඉතින් අපිට පුළුවනි පෝසත් ජීවිතයක් ගත කරන්න. තේරුණාද? ඒකට අපි හැම වෙලේම අපේ මයින්ඩ් එක අපි ධනාත්මක කරගන්න ඕනේ. තේරුණාද? ඒ වගේම අපේ පරිසරය අපි හදා ගන්න ඕනේ. අපි පිළිවෙලට ලස්සනට hina වෙලා එහෙම ඉන්න ඕනේ. තේරුණාද? ඉතින් අපි මේ දේවල් ටික හදාගන්න තව දෙයක් තමයි දෙවෙනි දේ තමයි. දෙවෙනි දේ නෙමෙයි තුන්වෙනි දේ. හරිද? තුන්වෙනි දේ තමයි
අපි සල්ලි වලට ලෝභ වෙන්න හොඳ නැහැ. තේරුණාද? සමහර අය රුපියලත් ඉල්ලනවා. තේරුණාද? සල්ලි ගැනම තමයි හිතන්නේ අම්බෝ වට යන්න බෑ වඩන්න මිනිස්සු ආශ්‍රය කරන්න බෑ සල්ලි යනවා. අන්න ඒ වගේ දේවල් තමයි මිනිස්සු හිතන්නේ මිනිස්සු කියන්නේ. නමුත් එහෙම නෙවෙයි. අපිට සල්ලි හොයාගන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා. තේරුණාද? සල්ලි හොයන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දුක් විඳලා සල්ලි හොයන්න පුළුවන්. දුක් මහන්සියලා සල්ලි හොයාගන්න පුළුවන්. තේරුණාද? අනිත් විදිය තමයි දුක් විඳින්න නැතුව අපිට සල්ලි ලැබෙන මාර්ගයක් හදාගන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ සල්ලි ලැබෙන මාර්ග ඒ කියන්නේ දුක් විඳින්න නැතුව අපි සල්ලි හොයන මාර්ග මොනවාද කියලා මම තව වීඩියෝ එකකින් වට ගේන්නම්. ඉතින් අපිට මේ දුප්පත්කමෙන් ඇත්තටම අපිට ගොඩ එන්න පුළුවන්. තේරුණාද? ලංකාව කියන්නේ දුප්පත් රටක් අපි දන්නවා. මොකද මම පොඩි කාලේ ඉඳලා මමත් හිතාගෙන හිටියා කොහොමද අපි මේ දුප්පත් ජීවිතේ ගොඩ එන්නේ කියලා. මොකද අපි දකින්නේ අගහිඟකම් තමයි හැමෝගෙම දකින්නේ. ඉතින් ඒ අගහිඟකම් වලින් උඩට එන්න නම් ඒ කියන්නේ අගහිඟකම් නැති ජීවිතයක් ගත කරන්න නම් ඇත්තටම අපි අපේ මයින්ඩ් එක තමයි හදා ගන්න ඕනේ. සහ අපේ වචන. තේරුණාද? අපි හොඳ වචන කතා කරන්න ඕනේ. අපි ධනාත්මක වචන තමයි හැම වෙලේම කතා කරන්න ඕනේ. තේරුණාද? ඒ වගේම අපිට ටාගට් එකක් තියෙන්න ඕනේ. මම අගෝස්තු වෙනකොට මම මේ ටාගට් එක කවර් කරනවා. ඒ කියන්නේ මම වාහනයක් ගන්නවා. ඒ වගේ අපිට ටාගට්ස් තියෙන්න ඕනේ. තේරුණාද? දෙසැම්බර් වෙනකොට මම මේ දේ කරනවා. ඒ වගේ අපිට පුළුවනි මේ වගේ පොතක හරි අපිට ලියලා අපිට පුළුවනි නැත්තම් ඩයරි එකක් හරි ලියලා අපිට පුළුවනි නෝට්ස් දාලා තියාගන්න. මම මේ කාලෙදි මෙහෙම කරනවා. මේ මාසෙදි මම මෙහෙම කරනවා. එතකොට අපි හැමෝටම තියෙනවා සිහින. සිහින තියනවානේ. සිහින ගොඩක් තියෙනවා. මම මේ කාලෙදි මේ තැනට එනවා. මම මේ කෝස් එක කරනවා. ඒ වගේ අපිට සිහින තියෙනවා. ඉතින් මේ හැම සිහිනයක්ම අපි ජය ගන්න ඕනේ. තේරුණාද? තව රහසක් තමයි සල්ලි කියන දේ ඇයි අපෙන් එළියට යන්නේ? එළියට යන්නේ අපේ මොකක් හරි අපේ අඩුපාඩුවක් තියෙන හින්දා. තේරුණාද? ඒ කියන්නේ හිතන්න අපිට මහන්න දන්නේ නැහැ. තේරුණාද? අපිට එතකොට තව කෙනෙක් මහන කෙනෙක් ඕන වෙනවා අපේ ඇඳුමක් මහගන්න. තේරුණාද? එතකොට මම දන්නේ නැති හින්දා තමයි තව කෙනෙක්ට මට සල්ලි කියන දේ දෙන්න වෙන්නේ. තේරුණාද? එතකොට අපි අපේ දැනුම වැඩි කරගන්න හැම දෙයක් ගැනම දැනුම වැඩි කරගන්න ඕනේ. තේරුණාද? එතකොට හැම දෙයක් ගැනම දැනුම වැඩි වෙනවා නම් සල්ලි කියන දේ අපි ළඟට එනවා. තේරුණාද? අපි ළඟට එන මාර්ගයක් හදාගන්න ඕනේ සල්ලි කියන දේ. තේරුණාද? අපෙන් එළියට යන අපි කවුරුත් කැමති නැහැ සල්ලි අපෙන් එළියට යනාට. තේරුණාද? එහෙනම් අපි කරන්න ඕනේ අපි ඒ දැනුම ලබා ගන්න ඕනේ. මහුන් ගැන දැනුම ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කේක් එකක් කඩෙන් ගන්නවා නම් එතකොට අපිට සල්ලි යනවා. තේරෙනවද? එතකොට අපි ගෙදර කේක් එකක් හදාගෙන ගන්න ඕනේ. අන්න ඒ වගේ අපි කරන්න ඕනේ අපි සල්ලි එළියට යනවට කැමති නැතිනම් අපි ඒ දැනුම ලබාගෙන අපි ඒ තැනට පත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපිට කොහේ හරි යන්න ඕනේ. ඒතර අපි බස් එකේ යනවා එහෙම නැත්නම් වාහනයක යනවා පික්නි එකක් දාගෙන යනවා ඒ වගේ. හරිද? එහෙම නැතුව අපිටම අපි ලයිසන් අරගෙන අපි ට්‍රැවල් කරන්න අපිට පුළුවන් නම් අපේ සල්ලි යන්නේ නැහැ. තේරුණාද? ඉතින් සල්ලි යන්නේ නැති තත්ත්වයට අපි පත් කරගන්න ඕනේ. එතකොට අපි දැනුම කියන දේ හැම වෙලෙම වැඩි කරගන්න ඕනේ. අපිට YouTube එක තියෙනවා. YouTube එකෙන් අපිට දැනුම ලබා ගන්න බලවනේ. එතකොට අපි වටිනා කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. තේරුණාද? අපි වටිනා කෙනෙක් බවට පත් වෙනකොට තමයි සල්ලි කියන දේ අපි ළඟට එන්නේ. ඒක තමයි රහස. තේරුණාද? අපි වටිනා පුද්ගලෙක් බවට පත් වෙන්න ඕනේ. දැනුම කියන දේ හැම පැත්තෙම තියෙන්න ඕනේ. තේරුණාද? එතකොට සල්ලි කියන්නේ නිකාම ගලාගෙන එනවා. තේරුණාද? එතකොට මුලින්ම තියෙන්න ඕනේ දැනුම. ධනාත්මක දේවල් සිතන්න ඕනේ මයින්ඩ් එකෙන් මම පොහොසත් කියලා. ඒ වගේම අපි හොඳ වචන කතා කරන්න ඕනේ. අපි ධනාත්මක සිතලා හොඳ වචන කතා කරනකොට අපිට අපි නිකන්ම ධනවත් වෙනවා. අපි නිකන් පොහොසත් වෙනවා. ඉතින් සතුටින් ඉන්න මාව ෆලෝ කරලා තියාගන්න.
තවත් වීඩියෝස් මම අරගෙන එන්න.